අලපාන ජාතකය බුදුන් වහන්සේ කෝසල හරහා ගමන් කරන අතරතුර මෙම කතාව පැවසූ. උන්වහන්සේ නාලකපාන හෙවත් උකුබීම ගම්මානය වෙත පැමිණි විට නාලකපාන විල අසල නැවතී සිටියහ. තටාකයේ ස්නානය කිරීමෙන් පසු භික්ෂුන් වහන්සේලා සාමණේරයන්ගෙන් ඉදිකටු උර සඳහා වේවැල් කිහිපයක් ගෙන එන ලෙස ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් වේවැල් ලබා ගැනීමෙන් පසු භික්ෂුන් වහන්සේලාට එනිගී සාමාන්‍ය වේවැල් වල සම්දි තිබීම වෙනුවට මෙහි ඇතුළත හිස්ස බවයි. පුදුමයට පත් වූ උන් බුදුන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි, අපි මේ වේවැල් වලින් ඉදිකටු සෑදීමට අවශ්‍ය වුණා. නමුත් ඉහළ සිට පහළට ඒවා තරමක් හිස්. ඒක කොහොමද? යයි ඇසුවා. භික්ෂුන් වහන්සේ බුදුන් වහන්සේ වදාලා පසුගිය කාලයේ මගේ ක්‍රියාව මේයයි. ඉන්පසු උන්වහන්සේ අතීතයේ මෙම කතාව පැවසූ. බොහෝ කලකට පෙර මෙම ස්ථානයේ ඝන වනාන්තරයකින් වට වූ වැවක් තිබුණි. ඒ දිනවල බෝධිසත්වයන් වහන්සේ වඳුරන්ගේ රජු ලෙස උපත ලැබුවා. රතු මුවකුගේ මුවකු තරම් විශාල වූ ඔහු එම වනාන්තරයේ ජීවත් වූ 80000ක් වඳුරන්ගේ ප්‍රඥාවන්ත නායකයා විය. ඔහු තම අනුගාමිකයන්ට ප්‍රවේශමෙන් උපදෙස් දුන්නේය. මේ වනාන්තරයේ විෂ සහිත ගස්ස රාක්ෂයන් විසින් හොල්මන් කරන විල් තිබේ. ඔබ මීට පෙර අනුභව නොකළ පළතුරක් අනුභව කිරීමට හෝ ඔබ මීට පෙර පානීය නොකළ උල්පතකින් ජලය පානීය කිරීමට පෙර සෑම විටම මගෙන් විමසන්න. ඇත්තෙන්ම වඳුරන් එකග වූහා. දිනක් වනාන්තරයේ සැරිසරමින් සිටියදී වඳුරු රංචුව ඔවුන් කිසිදා නොගිය ප්‍රදේශයකට පැමිණියා. ඔවුන්ගේ දිවා කාලයේ ඇවිදීම පසු පිපාසයෙන් සිටි ඔවුන් ජලය සොයමින් මෙම සුන්දර විල සොයාගත්තා. ඔවුන්ගේ ස්වාමියාගේ අනතුරු ඇගවීම සිහිපත් කරමින් වඳුරන් පානීය කිරීමෙන් වැළකී සිටියහ. ඔවුන් වාඩි වී තම නායකයා එනතුරු බල සිටියහ. අපි ඔයා එනකම් බලාගෙන හිටියා. හොඳයි, වඳුරු රජ කිව්වා. ඊට පස්සේ ඔහු වැව වටා සම්පූර්ණ වටයක් ඇවිද්දා. සියල්ම පා සටහන් වතුරට බැස යන බව ඔහු දුටුවා. නමුත් එකක්වත් ආපසු ආවේ නැහැ. මගේ මිත්‍රවරුනි, ඔහු නිවේදනය කළේය. ඔබ මේ විලෙන් පානය නොකිරීම හරි දෙයක්. මෙහි රාක්ෂයක් වාසය කරනවා. හදිසියේම භයානක වේශයකින් සැරසුණු රාක්ෂයා විලෙන් නැගී ඔවුන් ඉදිරියේ පෙනී සිටියාය. ඔහුට නිල් පැහැති බඩක්, සුදු මූණක් සහ දීප්තිමත් රතු පැහැති අත් සහ පාද තිබුණි. ඔබ මෙහි වාඩි වී සිටින්නේ ඇයි? ඔහු වඳුරන්ගෙන් ඇසුවේය. විලට බැස බොන්න. වඳුරු රජ ඔහුගෙන් ඇහුවා. ඔයා මේ විලෙහි රාක්ෂයා නේද? කියලා. මම රාක්ෂයක් තමයි. ඔයා කොහොමද මම මෙහෙ ඉන්නවා කියලා දැනගත්තේ? මම වතුරට බැස බෙහින පා සලකුණු දැක්කා. ඒත් ඒ එකක්වත් ආපහු ආවේ නැහැ. වතුරට බැහින හැමෝවම ගොදුරු කරගන්නවද? ඔව්, මම දන්නවා. පොඩි කුරුල්ලන්ගේ ඉදන් ලොකුම සතා දක්වා මගේ වතුරට ආපහු ඒ දෙයක්ම මම අල්ලනවා. හොඳයි මගේ මිත්‍රවරුනි. ඔබ බොන්නේ නැත්තේ ඇයි? හරි. රාක්ෂය, අපි වතුර ටිකක් බොමු. නමුත් අපි ඔබේ බලයට හසු වෙන්නේ නැහැ. වැවට බහින්නේ නැතුව වතුර බොන්නේ කොහොමද? රාගය. වඳුරු රජ කෑ ගැසුවේ. අපි ඔබේ විලට කිසිසේත් ඇතුළු විය යුතු නැහැ. අපේ 80000කටම මෙම වේවල් හරහා හිස් නෙළුම් නැල්ලකින් මෙන් පහසුවෙන් පානය කළ හැකිය. අපි පානය කරන්නෙමු. ඔබට අපට හානියක් කිරීමට නොහැකි වනු ඇත. වඳුරු රජතුමා තමාට වේවලක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේ. ඉන්පසු ඔහු පරිපූර්ණ කරමින් සිටි දස පාරමිතා සිහිපත් කරමින් ඒවා බැරරුම් ලෙස සත්‍ය ප්‍රකාශ කරමින් කියවා වේවලට පිම්බින ලැබි. මෙහි වේවල ලෙස හැදින්වෙන්නේ උණ ගස්වල ඇයි බටපදුරු වේ. එනම් උණ බටයි. ක්ෂණිකව සංදි අතුරුදහන් වූ අතර වේවලෙහි මුළු දිගම හිස් විය. ඒ ආකාරයෙන්ම තවත් කිහිපයක් සිදුරු කිරීමෙන් පසු වඳුරු රජ විල වටා සංචාරය කළේ. මෙහි වැඩෙන සියලුම වේවල් සම්පූර්ණයෙන්ම හිස් වේවා. ඔහු අණ කළේ. බෝධිසත්වයන්ගේ මහා ගුණධර්ම නිසා ඔවුන්ගේ අණ සෑම විටම ඉටුවේ. එම නිසා එම විල වටා වැඩුණු සෑම වේවලක්ම ක්ෂණික. අවසානයේ වඳුරු රජු අතේ වේවලක් එනම් උණ බට අතටගෙන වාඩි විය. අනෙක් වඳුරන් 80000ක්ද ඒ ආකාරයෙන්ම වැව වටා එක් එක් වේවැල බැගින් තබා ගත්ත. ඔවුන් සියල්ලෝම තමා වේවැල් වතුරේ ගිල්වා පානය කළහ. ඔවුන් තම පිපාසය සංසිඳුවා ගත්ත. ඔවුන්ගෙන් එකෙකුවත්
ස්පර්ශ කිරීමට නොහැකි විය. කලකිරී හා කෝපයෙන් සිටි ඔහු පරාජයෙන් තමා නිවසට ආපසු ගියේය. සියල්ල අවසන් වූ පසු වඳුරු රජු තමා අනුගාමිකයන් නැවත වනාන්තරයට ගෙන ගියේය. බුදුන් වහන්සේ තමා පාඩම අවසන් කළ පසු උන්වහන්සේ සම්බන්ධතාවය පෙන්වා දුන් අතර උපත හඳුනාගත්තේ ඒ කාලයේ දේවදත්ත ජලජ භීෂකය එනම් නකුසා විය. මගේ ගෝලයෝ 80000ක් වඳුරන් වූහ. මම වඳුරු රජෙක් වූ අතර සම්පත්දායකත්වයෙන් ඉතා සාරවත් වූ බව පැවසිය. මෙම ජාතක කතාවේ අවසානය එයයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය මේ කතාවෙන් ඉස්මතු වුණා. නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුදෙන්න. සබ්ස්ක්‍රයිබ් එකක් දාගන්නනේ ඔබ සැමට තෙරුවන් සරණයි.